ඕනෑම සුබ කටයුත්තකට පෙර අපි මුලින්ම සිහිපත් කරන්නේ උන්වහන්සේව. බාධක දුරු කර නුවණ හා සමෘද්ධිය ළඟා කර දෙන සර්ව විඝ්න නාශක දෙවියන්. එහෙමත් නැත්නම් ශ්‍රී ගණපති දෙවියන්. ඇයි ගණ දෙවියන්ට අලි හිසක් ලැබුණේ? උන්වහන්සේගේ රූපයේ තියෙන ගැඹුරු ආධ්‍යාත්මික අර්ථය කුමක්ද? අද අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ ගණ දෙවියන්ගේ අප්‍රකට අභිරහස් සහ උන්වහන්සේගේ අපිරිමිත බල මහිමය ගැනයි. හින්දු පුරාණ සහ විශ්වාසයන්ට අනුව ගණ දෙවියන් කියන්නේ ඊශ්වර එහෙමත් නැත්නම් ශිව දෙවියන්ගේ සහ පාර්වතී දේවියගේ දෙවන පුත්‍රයායි. පාර්වතී දේවිය තම ශරීරයේ සඳුන් ආලේපනයෙන් කුඩා රූපයක් සාදා ඊට පණ දුන් බවටයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. තමන්ගේ මව ආරක්ෂා කිරීමට ගිය ඒ කුඩා කුමාරයා ශිව දෙවියන් සමග ඇති වූ දැඩි සටනකදී හිස අහිමි කරගන්නවා. පසුව පාර්වතී දෙවියන්ගේ ශෝකය නිවීමට ශිව දෙවියන් විසින් උතුරු දෙසට හිස නමා නිදා සිටි සතෙකුගේ එනම් ඇතෙකුගේ හිසක් තබා නැවත පණ දුන් බව පුරාණයේ සඳහන් වෙනවා. ගණ දෙවියන්ගේ රූපය කියන්නේ නිකම් ස්වරූපයක් නෙමෙයි. ඒ පිටිපස විශාල ජීවිත අවබෝධයක් තියෙනවා. විශාල ඇත් හිස, මහත් නුවණ සහ බුද්ධිමත් බව, කුඩා ඇස්, ගැඹුරු අවධානය සහ එකඟතාවය, විශාල කන්, අන් අයට හොඳින් සවන් දීමේ හැකියාව, කුඩා කට, අඩුවෙන් කතා කොට වැඩියෙන් වැඩ ප්‍රමාණයක් කිරීම, විශාල උදරය, ජීවිතයේ එන හොඳ මෙන්ම නරක දේවල්ද සමබරව දරා ගැනීමේ ශක්තිය, වාහනය වන මීයා, අහංකාරය සහ රාගය වැනි පහත් සිතුවිලි පාලනය කිරීම, අධ්‍යාපනය ලබන දරුවෙකුට අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙකුට නැතොත් ජීවිතයේ බාධක හමුවේ අසරණ වූ ඕනෑම කෙනෙකුට ගණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදයක්. මහා භාරත කාව්‍ය ලියන්නට ව්‍යස්ස ඍෂිවරයාට උපකාර කළේද ගණ දෙවියන් බව කියවෙනවා. තමන්ගේම අතින් දන්තය කඩාගෙන ලිවීමට තරම් උන්වහන්සේ දැනුමට සහ කැපවීමට ගෞරව කළා. ඔබගේ ජීවිතයේ සියලු බාධක දුරු වී ඥානය සහ සතුට ළඟා වේවයි අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඕම් ගම් ගණපතියේ නමః.